ඕනේ ඉස්සෙල්ලා මගේ නම කුමාර මම නම් ඔයාලට කියලා දෙනවා මේ ටික කොහොමද වතුරට යූස් කරන්නේ හරිද ඔයා ඉස්සෙල්ලා මාසයක් ගත්තා ඉන්න ගල බලවනේ ඒක වටින් නම් ඉන්නේ නැහැ කියන්නේ ඌරට වතුර එන්නේ හරිද හැබැයි සමහරවිට වගේ කේස් එකක් චේන්ජ් කරොත් ඉනාවෙනවා try කරොත් වතුර එන්න පුළුවන් හරිද හදිස්සිය හරියම වතුර ආවත් අපි අයින් කරගන්න විදිහ ඩයිවින් එක පටන් ගන්න කලින් කියලා දෙනවා හරිද සලෝඩේ ක්ලීන් කරලා තමයි ටික ටික යන්නේ ඉතින් කියලා දෙනවා හරිද ඊට අමතරව ෆිනිෂ් ඩ්‍රයිව් එක අපුලට දාන්න. ඒකෙන් තමයි වතුරට ගමන් කරන්නේ. ඒවත් ඉක්මන් සීන් කරන්නේ. අපුලට ලස්සන පිටකට පස්සේ මූල නැහැ. හරිද? ඊට පස්සේ වල සූට් එකක් දීලා දෙනවා. ඕක ලස්සනව ප්‍රෙෂර් එකකට වතුර එක අදින්න වතුර සීතල හින්දා අදින්න. ඒ වතුර ඉතල සීතල නැහැ. අපි ඒකේ සූට් එකක් යූස් කරනවා. නැත්නම් අපි සීතල එක වගේ නම් මෙහෙම නිකන් නෝමල් තමයි යන්නේ. දැන් ඔයාලා ඉස්සරහා තියෙනවා සම්පූර්ණ ස්කුබා වෙයිට් එක. හරිද? මේක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට ගන්න පුළුවන්. පළවෙනි එක මේ ටැංක් එක මේක තමයි ආප්ලි කරලා තියෙන්නේ දෙවෙනි එක මෙන්න මේ ජැකට් එක හරි තුන්වෙනි එක මේ හෝස් වතුර මුට්ට එක තියෙන රෙගුලේටර් එක කියලා ඔයා වතුරට යන්න කලින් ඔයා දැනගන්න ඕනේ මේ ටැංක් යුරෝප් එකකට නැත්තම් එන්ටි එක හාෆ් එකක් හරි මේක අපි සාමාන්‍යයෙන් හුලම් මනින්න බාර් වලින් බාර් 180ක් 200ක් අතර පින්නලා තියෙනවා තේරුණාද ඔයාලා වම් අත පිට තියෙනවා මීටර් එක ඒක පෙන්නනවා කොච්චර පිනවද කියන හුලම් එක මම ගන්නවා දැන් ඔයා මේ ඩයිවින් එක යන්න කලින් මේ ඔයාගේ ඉක්විප්මන්ට් එක ඔයා විසින්ම චෙක් කරනවා හරිද මෙතන මම කාස් එක කරලා කරලා ඔයා විසින්ම චෙක් කරනවා ඒකට ඔයාලා ෂුවර් වෙන්න හරිද කීයක් තියෙනවද ඔගේ බින්දුව මොකක්ද තාම ටැංක් එක ඕපන් කරලා නැහැ හරිද මම පෙන්නන්න ටැංක් එක ඕපන් කරන්න කොහොමද කියන වයිස් එක බලන්න හරිද ටැංක් එක ඕපන් කරන කලින් ඔයාලා ප්‍රෙෂර් එක එහෙම පොඩ්ඩක් කවර් කරගන්න ඕන මොකද ටැංක් එක ඕපන් කරනකොට මේක තියෙන ප්‍රෙෂර් එක රූමත් එකක් තියෙනවා මේක ග්ලාස් එකෙන් එන්න පුළුවන් නිසා තේරුණාද ඔයාගේ රයිට් හෑන්ඩ් සයිඩ් එකේ තියෙන නොබ් එකක් මෙන්න මේ වගේ කරේ හරිද මේකෙන් තමයි ටැංක් එක ඕපන් වෙන්නේ. හරිද? මේක ඕපන් වෙලාවල බොඩි එක සයිඩ් එකට මම අරලා පෙන්නන්න ඉස්සෙල්ලා මේක ෆුල් ඕපන් කරනවා. හරි. අන්තිම එන්න එක නම් ඕපන් කරලා මේක වට භාගයක් 30ක් වෙනවා වහනවා. හරිද? හරි. මේ ගන්න බා. ඔව් කවර් කරගන්න. කවර් කරගන්න. මේක කවර් කරගන්න මේක. ෆුල් ඕපන් කරා වට භාගයක්. දැන් බලන්න ඉතින් 200 ඒ කියන්නේ වල ෆුල් ටැංක් එකක් තියෙනවා. හරි සාමාන්‍යයෙන් ඕකෙන් අද වාට වතුර ඇරින්න පුළුවන්. පළවෙනි පාර යන්නේ කියන නිසා සාමාන්‍යයෙන් විනාඩි 45ක් ඉන්න පුළුවන් ඕනේ. සාමාන්‍යයෙන් එක්ස්පීරියන්ස් එක නම් පැයක් විතර යූස් කරන්න පුළුවන්. හරිද? හරි. ඕකේ තියෙනවා වෙට් ලයින් එක. 50.4. ඒ කියන්නේ ඇරෝ එක 50 ළඟට ලඟ වෙනකොට අපේ ඇක්ටිවිටිස් ඔක්කොම අවශ්‍ය අපි දෙන්න උඩින්. හරිද? හැබැයි අතවා 50 ළඟට යන්නේ නැහැ. 70 100ෙන් වෙන්න පුළුවන්. කොහොම හරි මේක විනාඩි 40ක් 30ක් වගේ වතුරට යනවා.